ආයිබෝවන් දරුවනේ. ඉතින් මම ඕගොල්ලන්ගේ චතුර සර් සෑහෙන කාලයකට පස්සේ තීරණය කළා මේ සැරේ O level විභාගයට මුහුණ දෙන ඉන්න දරුවන් වෙනුවෙන් පොඩි අත්වැලක් ලබා දෙන්න. ඉතින් මම හිතුවා පොඩි වීඩියෝස් හරහා ඕගොල්ලන්ට අමාරුයි කියලා දැනෙන පාඩම් සරලව short notes mind maps හරහා ඔයගලන්ට කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ පෙබරවාරි වල මේ සැරේ 2025 O level විභාගයේ ලියන දරුවෝ 2026 පෙබරවාරි මාසයේ තමයි දැනට ඔයගොල්ලන්ගේ විභාගයේ පැවැත්වෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් විශේෂයෙන් මේ දරුවන්ට ලේසි වෙන්න small video clips කිහිපයක් මාර්ගයෙන් ඔයගලන්ට අමාරුයි කියලා දැනෙන පාඩම් ආවරණය කරන්න තීරණය කළා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට මම වසර 2ක් පමණ මේ පන්ති ශ්‍රේෂ්ඨයෙන් පොඩ්ඩක් බැහැරට වුණා. මොකද මේ වෙනකොටත් මම ජීවත් වෙන්නේ යුරෝපයේ. ඉතින් ඕගොල්ලෝ නිසාම තීරණය කළා මේ විභාගෙට ඕගලන්ට යම් කිසි අස්වැසිල්ලක් ලබා දුන්නොත් හොඳයි කියලා. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අද කරන පාඩම ගැන අපි අවධානය යොමු කරමු. ඉතින් ඔයා 10 වසරේ දරුවෙක් වේවා 11 වසරේ දරුවෙක් වේවා මෙවර يعني O level විභාගය ලියන දරුවෙක් වේවා එහෙමත් නැත්නම් ලබන අවුරුද්දේ කොමර්ස් කරන්න ඉන්න දරුවෙක් වේවා ගන්න පොඩි කොල කෑල්ලක් එහෙම නැත්නම් ඔයා පොතක් half sheet එකක් full scap එකක් මෙන්න මේ අද කතා කරන දේවල් ටික දිනෙත් එක්ක පාඩමේ නමත් එක්ක නෝට් එකක් විදිහට සම්පූර්ණ කරගෙන අපි ඉස්සරහට යමු අද ඉඳලා. ඔයගොල්ලෝ දන්නව ළමයි 10 වසර ඔයගලන්ට තියෙනවා 4 වෙනි පාඩම ගිණුම්කරණයේ හැඳින්වීම. ඒතර ඔයගොල්ලෝ දන්නවා පළවෙනි පාඩම් 3 ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන. පළවෙනි පාඩම් 3. ඒ ව්‍යාපාර අධ්‍යයනයේ කොටස. ඊට පස්සේ ඉතුරු පාඩම් 9 10 වසරේ පාඩම් 12යි නේ තියෙන්නේ. ඉතුරු පාඩම් 9 හැදෙන්නේ ගිණුම්කරණය. ඉතින් මේ තමයි 4 වෙනි පාඩම කියන්නේ ගිණුම්කරණයේ ආරම්භය. ළමයි අපි පන්තිවල නම් මේවා සවිස්තරාත්මකව වෙන වෙනම ස්ලයිඩ්ස් හරහා කරනවා. නමුත් මේක ෂෝට් නෝට් එකක් නිසා මේක මයින්ඩ් මැප් එකක් නිසා බොහොම කෙටියෙන් නමුත් මුළු පාඩමම ආවරණය වෙන විදිහට මේ විනාඩි කිහිපය තුල මේ දැන් ඉඳන් පටන් ගන්න විනාඩි කිහිපය තුල ඕගලන්ට ආවරණය කරලා දෙනවා. ඉතින් කිසිම කලබලයක් නැතුව කිසිම ටෙන්ෂන් එකක් නැතුව මේ කියන දේවල් හරියට නෝට් ඩවුන් කරගන්න ඔලුවට දාගන්න ආයේ මේ පාඩම බලන්න දෙයක් ඕගලන්ට ඉතිරි වෙන එකක් නැති වෙයි. හරිද? හරි. පුතේ ගිණුම්කරණයේ පියා කියලා අපි හඳුන්වනවා ලූකා පැසියෝලි කියන ගණිතඥයා. එතකොට මට මතක විදිහට එයා ග්‍රීක ජාතිකයෙක්. එතකොට මෙයාගේ පොතක් හරහා ලෝකයට එළි දක්වනවා හරබැර නීතිය. එතකොට මෙන්න මේ හරබැර සංකල්පය සොයාගත්ත පුද්ගලයා තමයි මේ ලූකා පැසියෝලි. ඉතින් ගිණුම්කරණය කියන විෂය මේ ලෝකෙට පහළ වෙන්නේ එයා නිසා. පුතේ මෙන්න මේ ඔයගලන්ට පේනවා මෙතන මේ කහ පාට කොටුවෙන් පෙන්වන්නේ ගිණුම්කරණයේ නිර්වචනය.
මුකුත් ලියාගන්න එපා මුලින්ම බලන්න. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවවලට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම් කරණය නම්. අපි ඉංග්‍රීසි වලින් කියනවා accounting කියලා. පුතේ මෙන්න මේ නිර්වචනය මේ විදිහටම ඔයා විභාගෙ ලිව්වොත් ඔයාට ලකුණු සියල්ලම ලබා ගන්න පුළුවන්. හරිද? එතකොට බලන්න ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව වලට මේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව ගැන අපේ ව්‍යාපාර පරිසරයේදී කතා කරනවා. ඒ කියන්නේ දෙවෙනි පාඩම 10 වසර. මම නිකන් කියන්නම් කවුද ඇල්මැති පාර්ශව? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, බැංකු, ආර්ථික පරිසරය ඔය වගේ. අර අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තක් තියෙනවා. එතකොට ඔය හැමෝටම ඒ තමයි ඇල්මැති පාර්ශව. ඒ හැමෝටම තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය අපි කියන පුතේ ගිණුම් කරනවා. මේක හොඳට ලියාගෙන දැන් පාඩම් කරගන්න. ඊට පස්සේ බලන්න ඔතනින් ඔයාලට පේනවා අපි යමු කෙලින්ම ඕගොල්ලන්ගේ මෙන්න මේ පැත්තේ කොටුවට යන්න. මුලින්ම මෙන්න මෙතන තියෙන කොටුව. මොකද්ද බලන්න තියෙන්නේ මෙතන? මේ තමයි ගිණුම්කරණය ඕනේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර. නැත්තම් ගිණුම්කරණයේ වාසි. මේ තමයි පුතේ ගිණුම්කරණයේ වාසි. එහෙනම් මෙතන මම ඔයගලන්ට පහක් දීලා තිනවා මේ පහ පාඩම් කරගන්න. එතකොට හතරක්වත් විභාගයට යනකොට මතක තියේවි. තුනක්වත් විභාගෙදී ලියා ගන්න පුළුවන් වේවි. වැඩි ඕනේ නැහැ. හරිද? බලන්න මොකද්ද පළවෙනි එක කියලා. ඇල්මැති පාර්ශවවලට මේ පළවෙනි එක මේ කොටුවේ හොඳේ. ඇල්මැති පාර්ශවවලට තොරතුරු සැපයීම. නිර්වචනේ කතා කරෙත් ඒකමනේ. ඉතින් ඔන්න පළවෙනි එක නිර්වචනෙම තමයි. ලේසි වෙන්න තමයි මේ කරලා තියෙන්නේ. දෙවෙනි එක මේ කොටුව අපි තාම යන්නේ මේ කොටුව පුතේ හොඳේ. ප්‍රමාණවත් ලාභයක් ලබා ඇද්ද යන්න බෑ. ඇත්තටම ව්‍යාපාරයක ලාභයක්ද පාඩුවක්ද කියන එක බලා ගන්න ඕනේ. ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක ව්‍යාපාරයේ මූල්‍ය තත්වය කොපමණද යන්න දැනගැනීම. මොකද මේ මූල්‍ය තත්වය කියලා කියන්නේ? මේක ගොඩක් ළමයින්ට සමානලාට තියෙන ප්‍රශ්නයක්. මූල්‍ය තත්වය කියන්නේ පුතේ ව්‍යාපාරයේ වත්කම් කොච්චරක්ද, වගකීම් කොච්චරක්ද, හිමිකම් කොච්චරක්ද යන්න කියන එක. මූල්‍ය තත්වය. ඊට පස්සේ නීතිමය අවශ්‍යතා ඉටු කරන්න. මොන දේ කරත් පුතේ රටක නීතියක් තියෙනවනේ. නීතියේ ඉල්ලලා තියෙනවනේ යම් කිසි දෙයකට මේ ගිණුම් කරන්නේ ඕනේ කියලා අනිවාර්යයි. උදාහරණයක් කියන්නද මම? සමාගම්වල මූල්‍ය වාර්තා හදන්න නැත්නම් accounting කරන්න අනිවාර්ය කරලා තියෙනවා 2007 අංක 7 දන්න සමාගම් පනතට අනුව. පැහැදිලිද? ඊළඟට අපි අවසාන එක අපි හැමෝම බලාපොරොත්තු වෙන දේ වැරදි හා වංචා වළක්වා ගැනීම. ගිණුම්කරණය නිසා හරි ගිණුම්කරණය හරියට ගිණුම්කරණය කරනවා නම් ආයතනයක හොරකම් වලට වැරදි වලට වංචා වලට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ කොටුවත් ඔයාගේ නෝට් එකට දාගත්තා. ඒකත් පාඩම් කරලා ඉවරයක් කරගන්න. හරිද? අද දවසේ මේ සියරම කරගන්න. එතකොට ඔයගලන්ට ඔළුවට එක පාඩමක බරක් නිදහස් වෙනවා සහ දැවැන්තම විෂයක ආරම්භය තමයි මේ. කියන්නේ ගිණුම්කරණය කියන කොටසේ ආරම්භය. ඊළඟට අපි පුතේ එනවා මෙන්න මේ පැත්තට. බලන්න මේකේ මම කියන්නේ මේ පළවෙනි මේ උඩ තියෙනවනේ තද පාටින් වල පේනවද? තද පාටින් මෙන්න මෙතන මේ කොළ පාට තද කොළ පාට ඒ කොටුව ඇතුලේ තියෙන්නේ ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියන එක. පැහැදිලිද? එතකොට මෙන්න මෙතන තියෙනවා ගනුදෙනුවක නිර්වචනය. කියවන බලන්න. පාර්ශව දෙකක් අතර මූල්‍ය වටිනාකමක් මත සම්පත් හුවමාරු වීමක්. පාර්ශව දෙකක් අතර. දැන් හිතන්න ඔයාගේ දෙමව්පියෝ මට
පන්ති පිස් එවනවා. ඒ වෙනුවට මම එයාලගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. අපි කියමු ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. ඒතර පාර්ශ්ව දෙකයිනේ මමයි ඔයාලයි. එතකොට වටිනාකමක් මත සම්පත් හුවමාරුයි. මගේ තියෙන මානව සම්පත මම ඕගලන්ට දෙනවා. ඕගොල්ලන්ගේ තියෙන මූල්‍ය සම්පත මට දෙනවා. පැහැදිලිද? ඕක තමයි සරලව ගනුදෙනුවක් කියන දේ. ඊළඟට මෙන්න මේ ඊට පහළ තියෙන ලාපාට කොටුව ගනුදෙනු වල ප්‍රතිඵල. මේක පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක ඇවිල්ලා තිබ්බා. විභාගෙදී ඇහුවොත් ගනුදෙනුවක ප්‍රතිඵල මොනවද කියලා ලියන්න එපා. අර අපි කලින් මේ පැත්තේ කතා කරපු වාසිය වාසි ටික. හරිද? ගනුදෙනු වල ප්‍රතිඵල ගැන ඇහුවොත් ඔයගොල්ලෝ ලියන්න ලෑස්ති වෙන්න එපා. මෙන්න මේ ගිණුම් කරන්නේ වාසි නැත්නම් ප්‍රයෝජන කියන ඒවා සම්පූර්ණ වැරදි. මේ වැරදින තැන් කියන්නේ. හරියට ඔලුවට ගන්න ළමයි. හරි? එතකොට ගනුදෙනු වල ප්‍රතිඵල කියන්නේ පහයි. මොයේ වැල්වට අරන් ලියන්න දෙයක් නැහැ. පහයි තියෙන්නේ. පහයි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. හරි සරලයි. ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා උත්තර වැරදි විදිහට තමයි ගොඩක් ළමයි ලියන්නේ. හරිම සරලයි. ගනුදෙනු වල ප්‍රතිඵල මොකක්ද කියලා අහුවොත් පුතේ මේ බොරුවට ඡේද ගණන් ලියන්න එපා. ලියන්න තියෙන හරි සරල දෙයයි. මොකද්ද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. සරලයිනේ. හරි. ඒකත් නෝට් එකට දාගත්තා පාඩම් කරා. හරිද? ඔයගලන්ට පුළුවන් දැන් මේක මේ පෝස්ට් කරලා ඒවා දාලා දැන්වලදී මේ ලියා ගන්න. මම නමුත් ඉස්සරහට යනවා මේක අපිට ඉක්මනට ඉවර කරන්න ඕන නිසා. හරි ඊළඟට මුලින්ම මෙන්න මේක ගැන කතා කරමු. මොකක්ද? මෙතන තියෙනවා පුතේ මේ තියෙන්නේ. මේ බලන්න මේ ඔයගොල්ලෝ වෙනම ලස්සනට හදලා තියෙනවා. වත්කම්. එතකොට විභාගෙදී ඇහුවොත් වත්කමේ නිර්වචනය මෙන්න මේක ලියන්න ඕනේ. හරිද? දැන් මුකුත් ලියන්න එපා මුලින්ම අහගන්න. සවන් දීම තමයි එක. දැන් ජපානෙත් කුඩා දරුවන්ට පොඩි කාලේ ඉඳන් උගන්වන්නේ සවන් දීමනේ අපේ ලංකාවේ ගොඩාක් දරුවන්ට සහ දෙමාපියන්ට වැඩිහිටියන් හැමෝටම බහුතර දෙනෙක්ට සවන් දීම අඩුයි. නමුත් උපදෙස් දීම ඊටාම වැඩි. අනිත් කට්ටියගේ වැරදි හැදීම ඕනටත් වඩා වැඩි. හැබැයි තමන්ගේ වැරදි හදා ගන්නවා ගොඩක් දුරට අඩුයි. හරි. ඒක වෙනම කතාවක්. හරි. අපි යමු පුතේ වත්කම් වලට. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වන වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන සම්පත් වත්කම් නම් වේ. උදාහරණයක් කියන්නද? උදාහරණයක් එකක් අපි මේක කතා කරමු පුතේ. ඔයා හිතන්න ඔයා ගාව තියෙනවා වෑන් එකක්. දැන් මේ දවස්වල ලංකාවේ ටුවරිසම් එකෙන් පොඩක් නැගලා යනවනේ නේද? ටුවරිසම් කරන්න වෑන් එකක් ඔයා අරගෙන තියෙනවා. ඔන්න ඒක තමයි වත්කම. බලන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අපි හිතමු කෝටියක් ගියා කියලා. දැන් හොඳ වෑන් එකක්. කෝටියක් දීලා නැත්නම් ලක්ෂ 100ක් දීලා වෑන් එක ගත්තා. අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්ද නැද්ද? දැන් ඔයාගේ තේ වෑන් එක තියෙනවනේ. තියෙනවා කියන්නේම සාක්ෂියක් නේද? අතීතයේ ඔයා සල්ලි දීලා ගත්තා කියන එකට. ගනුදෙනුවක් වුණානේ. හරි. එහෙනම් අතීතයේ ගනුදෙනුවක් වුණා. වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරනවා. දැන් ඔයාට මේක අයිති. ඔයාට ඕන නම් ඒක මොඩිෆයි කරන්න පුළුවන්, ඩ්‍රයිවර් මාරු කරන්න පුළුවන්, රෝද මාරු කරන්න පුළුවන්, සීට් මාරු කරන්න පුළුවන්. ඕන විදිහකට ඔයාට එයාව පාලනය කරන්න පුළුවන්. එහෙනම් වර්තමානයේ ඕක. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන ඔයා මේ වෑන් එක දාලා හයර් දුවන්න ඔයාට ආර්ථික වාසි එනව නේද? ආදායමක් එනව නේද? සල්ලි එනව නේද? එහෙනම් අතීත අර සිංහල පාඩම් තියෙන ළමයි. සිංහල වල අතීත වර්තමාන අනාගත කියන කාල තුන හතරක් වෙනවා. කාල තුන මෙන්න මේ වත්කමේ නිර්වචන ඇතුළත් කරන්න. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන සම්පත් resources අපි කියනවා වත්කම් කියලා. අපි ඉංග්‍රීසි වලින් කියනවා මේකට assets කියලා. දැන් ඉංග්‍රීසි මීඩියම් කරන දරුවන්ට මම විශේෂයෙන් ඉංග්‍රීසි මීඩියම් කරන්නේ නැහැ. මොකද මට තියෙන වෙලාවත් එක මම ගිහින් මම වැඩිපුර ළමයි කරන නිසා සිංහල මීඩියම් කරන. නමුත් ඒ අතරේ ඉංග්‍රීසි වචන මොන හරි ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කියන්න
මම ඉස්සරහදී බලන්න ඉංග්‍රීසි මීඩියම් උත් පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් හදන්න මට ලොකු වෙලාවක් නැති නිසා. ඊළඟට අපි යමු liabilities එහෙම නැත්නම් වගකීම් කියන මෙන්න මේ පැත්තේ වෙන කොටසට. පුතේ අර විදියමයි. අතීත වර්තමාන අනාගත. ඔන්න බලන්න හරි ලේසි. එකක් පාඩම් කරගත්තම ලේසියිනේ බලන්න. අතීත ගණදුනක ප්‍රතිඵලයක් වන කලින්කේ වගේමයි. වර්තමානයේ ව්‍යාපාරයට බැඳීමක් පවතින. අනාගතයේදී ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලාගෙන කලින්කේ කිව්වේ ඇතුළට එනවා මේක එළියට යනවා. වටිනාකම් වලට අපි කියනවා වගකීම් කියලා. උදාහරණයක් කියන්නද? බැංකු ණයක් ගන්න පුතේ. බැංකු ණයක්. බැංකු ණයක් දැන් ඔයා අරගත්තා. ඒ කියන්නේ හිතන්න ඊයේ ගත්තේ කියලා. අතීතයේ ගත්ත දෙයක් නිසා තමයි දැන් බැංකු ණයක් ඇති වෙලා තියෙන්නේ. වර්තමානයේ ව්‍යාපාරයට බැඳීමක් පවතින. දැන් ඔයාට මේකෙන් මිදලා යන්න පුළුවන්ද? එහෙනම් ඉතින් ඔයා සෙත්ත පෝච්චි වෙන්න ඕනේ නේ. ඒ වුණත් බෑ ඉතින් වශයෙන් අඩු කියලා ඊට කවුරු හරි බලන්න පුළුවන්. ඉතින් ඒක බැංකුවේ පැත්තෙන් වෙන දෙයක්. හැබැයි ඔයාට බැඳීමක් තියෙනවනේ ඒක හරි බරක් නේද? මේ වගකීම් කියන හරි බරක් පුතේ ඈ. කසාද බඳිනවා කියන්නේත් ඒ වගේ තමයි. හරි බරක් ඈ. ඔළුවට බරක් නේ කියන්නේ වගකීම්. responsibilities නේ. ඒවා ඉටු කළ යුතු දේවල්. කියන්නේ මෙයා ඔයා නැවත බැංකු ණය ගෙවන්න ඕනේ දවසක. දැන් වත්කම් මෙහෙම නෙමෙයි. වත්කම් කියන්නේ හරි සතුටුයි. ඔයාට මූණට හිනාවක් ගේනවා. හැබැයි වගකීම් ඔයාගේ මූණ පොඩ්ඩක් අප්සෙට් කරනවා. නේ? ඒවා ගෙවන්න ඕනේ. ඒකින්ද වගකීම් ගන්නකොට පරිස්සමෙන් හරි. එතකොට වර්තමානයේ බැඳීමක් ඔයාට තියෙනවා නේ. ඊට පස්සේ අනාගතයේදී ඔයා මේක පියවනකොට ඔයාගේ සම්පත් ගලාගෙන නැත්නම් මුදල් දෙන්න ඕනේ. මුදල් දෙන්න බැරි වුණොත් ඔයාගේ තියෙන මොකක් හරි අවයවයක් හරි නේද? විකුණලා දෙන්න වෙනවා. නැත්නම් ගෙදර තියෙන භාණ්ඩයක් විකුණලා හරි දෙන්න වෙනවා. ඒකයි කියන්නේ ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලාගෙන යනවා කියලා. දැන් මේ ඔයා මං කියන්නේ මේ ව්‍යාපාරය කියන එක අදහස් කරන්නේ. හොඳද? ඊට පස්සේ ගලා එන වටිනාකම. දැන් මේක සම්පත් කියලා කියන්න බෑ. මොකද අපි කලින්ගේ වත්කම් පැත්තට අපි සම්පත් කියන වචනේ පාවිච්චි කරානේ. සම්පත් නම් නේ මේක අපි කියන්නේ වටිනාකමක් වගකීමක් නම්. මොකක් හරි amount එකක්. ඊළඟට අපි එනවා පුතේ මෙන්න මේ හිමිකම්. වැදගත්ම එක. අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම් නම. දැන් ව්‍යාපාරයක් ඇතුලේ අයිතිකාරයා වෙනුවෙන් පවතින සම්පත් නැත්නම් වත්කම් වලට අපි කියනවා හිමිකම්. හරිද? අපි ඉංග්‍රීසි වලින් මේකට කියනවා ඉක්විටි කියලා. සමහර කට්ටිය කැපිටල් කියලාත් කියනවා. ඔය හරි වචනේ ඉක්විටි. කැපිටල් කියන්නේ ප්‍රාග්ධනය. මම ඉස්සරහට ඔවා කියලා දෙන්නම්. ඉක්විටි. අයිතිකරුවන් වෙනුවෙන් මේක ගැන කතා කරන්නේ. අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම් නම්. ඊට පස්සේ එකට ආදායම්. අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය හැර අනෙකුත් සිදුවන හිමිකමේ වැඩිවීම ආදායම් නම්. හරිද? දැන් ඕකත් එක්ක මම මේකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නද? කො මෙන්න මෙයා. දෙකම එක විදියට පැහැදිලි කරන්න නැත්නම් උගන්න පැටලි. වියදම් අර විදියම තමයි අයිතිකරුවන් කරන ගැනිලි හැර අනෙකුත් සිදුවන හිමිකමේ අඩුවීම වියදම් නම්. දැන් පුතේ මේ බලන්න. මේ දෙකම නිකන් එක ළඟ යන නිර්වචන තියෙන්නේ නේද? එතකොට ඔන්න මම උදාහරණයක් කියන්න. දැන් ආදායමක් උදාහරණයක් විදිහට හිතන්න පොලි ආදායම. බැංකුවේ FD එකක් දාලා ෆික්ස් ඩිපොසිට් එකක් ස්ථාවර තැන්පතුවක් දාලා ඔයාට පොලියක් ලැබෙනවා නම් අපි ඒකට කියනවා ආදායමක්. එතකොට ඔයා බැංකුවෙන් ණයක් අරගෙන පොලියක් ගෙවනවා නම් ඒක වියදමක්. පැහැදිලිද? ඔන්න එකම පොලිය අවස්ථා දෙකයි. ලැබෙන පොලිය, ගෙවන පොලිය. දැන් යන් නිර්වචන. මේ නිර්වචනේ කියවුවයි කියලා මේ අච්චු පොතේ ඔයාලට තියෙන නිර්වචනේ ළමයි මේ දාලා තියෙන්නේ. ඕක ඉතින් මොකෙටවත් තේරෙන්නේ නැහැ. මෙහෙම දාලා තිබ්බර දැන් නිකන් කියවන්න අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනයේ හර අනෙකුත් සිදුවන හිමිකම වැඩිවීම කියනකොට නිකන් එක ළඟ බර වචන පට ගාලා කැපෙනවනේ. මම සරලව පැහැදිලි කරන්න. මෙහෙම. හරිද? දැන් පුතේ අයිතිකාරයා ව්‍යාපාරට සල්ලි දානවනේ. අයිතිකාරයා ව්‍යාපාරට සල්ලි දානවා. මොකද එයාගේ ව්‍යාපාරනේ තමන්ගේනේ. එතකොට ඒකෙදි වෙන්නේ පුතේ හිමිකම වැඩි වෙන එක නේද? අයිතිකාරයා ව්‍යාපාරට සල්ලි දාන්න හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හැබැයි ඒක ඇරුණම මොන යම් කරුණක් නිසා ඕනම කරුණක් නිසා
හිමිකම වැඩි වෙනවා නම් අයිතිකරු වාක බලන් ඉඳිද්දි හිමිකම වැඩි වෙනවා නම් අන්න පුතේ ආදායමක්. ඒකයි මේ කියන්නේ මෙතන. හරිද? ඒක තේරුම් නැත්නම් ඔන්න වියදමේදී නිර්වචනේ මම මේ උදාහරණෙත් එක්ක කියනකොට බලන්නකෝ. දැන් අයිතිකරු කරන ගැනිලි මේ ගැහිලි නෙමෙයි ගැනිලි අපි කියන ඩ්‍රොවින්ග්ස් කියලා ඉංග්‍රීසි වලින්. පුතේ අයිතිකරුවා ගැනිලි කරනවා කියන්නේ ආයෙත් තමන්ගේ ව්‍යාපාරයෙන් සල්ලි අරගෙන යනවා. කඩේට ආවා ලාච්චුව ඇරිය රුපියල් 5000ක් සාක්කුවේ දාගත්තා ගෙදර ගියා. ඔන්න ගැනිලි. එතකොට මොකද වෙන්නේ? අයිතිකාරයා ව්‍යාපාරයෙන් සල්ලි අරගෙන යන්න හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. පුතේ ඒක පැහැදිලිනේ. දැන් කලින් කිව්වා අයිතිකාරයා ව්‍යාපාරයට සල්ලි දාන්න හිමිකම වැඩි වෙනවා. අයිතිකාරයා ව්‍යාපාරයෙන් සල්ලි අරගෙන යන්න හිමිකම අඩු වෙනවා. ඒක ඇරුණම අපි දන්නවනේ ඒක හිමිකම අඩු වෙනවා කියලා. ඒක ඇරුණම අයිතිකාරයා අහක බලන් ඉදිද්දි හිමිකම මෙහෙම අඩු වෙගෙන යනවා. එහෙම අඩු වෙනවා නම් ඒකට බලපෑවේ මොකක් හරි දෙයක් වේවා අපි ඒකට කියනවා වියදමක් කියලා. උදාහරණය තමයි පොලී වියදම්. හරිද? නිර්වචනේ මේ විදිහම මේ දාලා තියෙන විදිහම පාඩම් කරගන්න අවබෝධය අර මං කියපු දේ තේරුම් ගන්න. ඉතින් අවසාන කොටස මොකද්ද? ලාභය. මේ පැත්ත. අන්තිමට. හරිද? ලාභය profit. ලාභය කියන්නේ මොකද්ද පුතේ? නිර්වචනේ මම මෙතන ලිව්වේ නැහැ. නිර්වචනේ හරි ලේසි මෙහෙමයි. ආදායම හා වියදම අතර මොකක්ද? වෙනස. ඔන්න නිර්වචනය. සරලයි. ආදායම අඩු කිරීම වියදම කියලා ලියලා පෙන්නන්න ප්‍රාප්තිය එච්චරයි. ඉතින් මේක ඕගොල්ලන්ට තියෙන සම්පූර්ණ පාඩමක් ළමයි. හරිද? මේක ඕගොල්ලන්ට සම්පූර්ණයෙන්ම තියෙන පාඩමක් 10 වසරේ. එතකොට මේ අද කතා කරේ ගිණුම්කරණය හැඳින්වීම කියන පාඩම. ඉතින් මේක ඔය ගොඩාක් අමාරුයි කියලා සමහර ළමයි කියනවා. ඉතින් ඇත්තට මේ ආරම්භය පමණයි. ඉතින් මේක ඔයගොල්ලෝ මේ තියෙන වචන මේ නිර්වචන හරියට පාඩම් කරලා ඔළුවට ගත්තොත් ඉතුරු ගිණුම් කරන පාඩම් ටික හරිම ලේසි වෙනවා. එහෙනම් දරුවනේ හොඳට මේ ටික පාඩම් කරගන්න, නෝට් ඩවුන් කරගන්න. හරිද? පෝස්ට් කරලා මේ මට පිටිපස්සේ තියෙන chart එක දාගන්න. ওই පාඩමම මේ chart එකකින් cover වෙනවා. මේ හොඳටම ප්‍රමාණවත්. ඔයාලට විභාගෙදි 100%ක් මේ පාඩමේ ලකුණු ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු ඊළඟ පාඩමක් ඔයගොල්ලෝ වැඩිපුර ඉල්ලලා තිබ්බ. ඒ වගේම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙන ඒවා පහළ කමෙන්ට්ස් කරන්න. ඒ වගේම මේක මම මතක් කරන්නම් ලබන අවුරුද්දේ ඒ කියන්නේ ලබන මාසේ තව දවස් කිහිපයකින් 2026 අවුරුද්දේ අපේ අලුත් පන්ති පටන් ගන්නවා. ජනවාරි 10 වෙනිදා සෙනසුරාදා ඉඳලා ඕගොල්ලන්ට 11:30 ඉඳන් උදේ සෙනසුරාදා උදේ 11:30 ඉඳන් 1:30 වෙනකන් 10 වසර පන්තිය O level commerce. ඊට පස්සේ 1:30 ඉඳන් 3:30 වෙනකන් 11 වසර පන්තිය අලුතෙන් පටන් ගන්නවා. ඉතින් ඕගොල්ලෝ මේ සැරේ ලියන දරුවන්ට මම හිතනවා ලොකු උදව්වක් වෙන්න ඇති කියලා. මගේ පරණ වීඩියෝස් තියෙනවා channel එකේ, ඒවත් අනිවාර්යෙන් බලන්න. හරිද? ගොඩ දාගන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ලේසිම විෂය. මම පුනා කියන දේ. ඉතින් මේකට ඒකක් ගත්තේ නැත්තම් වැඩක් නෑ ළමයි. හරිද? ඒකින්ද හරියට මේ වැඩ ටික කම්ප්ලීට් කරගමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු ඔයාලා.